ගුරුවරු වෙච්ච අපිට ලොකු ගෙවල් තියෙනවා. අපි උදේ පාන්දර ගෙදරින් එනවා. ඒ ඉරේලි වරෙන් කලින් ගෙදරින් එනවා. රෑ කලුර වරෙන් පස්සේ ගෙදර යනවා. රෑට කාලන් දාගෙන තමයි ගෙදර ඉන්නේ. එහෙනම් අපි ලොකු ගෙවල් තියෙනවා. දවල් වරුක දැක්කොත් එහෙම ගියා අපි අඳුර ගන්න නැහැ. අපිම දැකලා නැහැ අපේ ගෙදර දවල් වරුක. තමයි මගේ කාමරේ. මගේ අපේ බෙඩ්රූම් එකේ තියෙනවා ජකුසිය. මේ අවුරුදු 9කටම ඕක ඔන් කරලා ඇති 4 වතාවක්. ඒ ජකුසිය එක බහැලා ඉන්න මට වෙලාවක් නැහැ. බලන්න රැංගල එකක් තියෙනවා. ඔය ඩිමෝ එකේ මහතුරුේ මම හම්බුණා. ජීප් ක්ලබ් එකේ කට්ටිය හම්බුණා. මගෙන් අහනවා ළඟදී කොහෙද ගියේ කියලා. කියන්නේ කොහෙද ඇඩ්වෙන්චර් ට්‍රිප් එකක් ගියා කොහෙද කියලා. අහන්නේ කොහේ හරි කන්දක් නගින්න හරි කැලයක් අස්සට හරි. ඉතින් එහෙම ගිහිල්ලා නැහැ මම. මට කියන්න වෙන්නේ මේ පන්තියට ආවා. අර නෝනාත් එක්ක සුපර් මාකට් එක ගියා වගේ මම කියන්න වෙන්නේ. අපේ ජීවිතවල එහෙම කේද වාචකයක් තියෙනවා. ඒ කියන්නේ අපිට වෙලාව නැහැ. හම්බ කරපු සල්ලි ටික වියදම් කරන්නත් වෙලාව නැහැ. එහෙනම් මම මේ වෙලාව හිතන්නේ අර මැජික් එකේ සෑහෙන කාලයක් වෙලාව ඇතුලේ තියෙනවා කියලා. අපිට අදත් මම වැරදි යටි. ඒත් එදා මං හිතුවේ සල්ලි වල මැජික් එක තියෙනවා කියලා නේ. ඒක නෑ කියලා දැන් දන්නවා. දැන් මං හිතනවා වෙලාව මැජික් එක තියෙනවා කියලා. ඒක දැන් හොයමින් ඉන්නවා. සමහර ඒක හම්බෙච්ච අවසරට මේ ඒකත් නෙවෙයි කියලා තේරෙන්නේ. අයියෝ මේ ටික කියන්නේ වාට පුළුවන් එතනින් පටන් ගන්න. අපි පටන් ගන්නත් එහා පැත්තේ ස්ටෙප් එකෙන් පටන් ගන්න. උදා ඇත්ත මැජික් එක හොයාගන්න මට ඉතුරුලා තියෙන වෙලාව ඇද්ද කියලා මම දන්නේ නැහැ. ඔතන යාට ඇති වෙයි. ඒවා වියදම් කරන්න, ඔයා හම්බ කරන්න, මහන්සි වෙන්න, ඉන්වෙස්ට් කරන්න. සල්ලි වලට වගේම වෙලාවට.